ඔබ සැමට ආයු බොහෝ වේවා. ඇත්ත වශයෙන්ම මෙම වීඩියෝ කිරීමේ පරමාර්ථය බොහෝ අයට මේ ප්‍රවෘත්ති බැලීමට හෝ පත්තර බැලීමට අවස්ථාවක් නැහැ කියලා මම දන්නවා. ඒ අනුව මම අදහස් කළා සුළුවෙන් හරි කෙටියෙන් හරි මේ විස්තරාත්මක පුවත් කීපයක් සතියකට කීපවරක් ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට. ඒ අනුව අද පළවන ප්‍රවෘත්ති වලින් විශේෂ ප්‍රවෘත්තියක් ගන්නේ පාස්කු ප්‍රහාරයට අදාළ ජනපතිගේ හෙළිදරව් ගැන රටම බලා සිටිනවා. මෙහෙම කියන්නේ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. ඇත්ත වශයෙන්ම එය සත්‍යයක්. දැන් අවුරුදු 6ක් පමණ ගත වෙලා තියෙන වෙලාවේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ 21 වෙනිදාට ප්‍රථම පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් චූදිතයන් නීතිය හමුවට ගෙනෙනවා ඇති අපි තරයේ විශ්වාස කරනවා. එසේම පාස්කු ප්‍රහාරය පරීක්ෂණ අපක්ෂපාතීව කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසනවා. තවදුරටත් මේ පාස්කු ප්‍රහාරය ගැන පවසන විට පිල්ලයන් නැමැති මිනිමරුවා දැන් නීති ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා මිනිමැරීම් ගැන. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ගැන මොහු සියලු සිද්ධීන් දන්න බවට තමයි දැන් අනාවරණය වෙගෙන යන්නේ. කරුණ එසේ තිබෙදී අර ගම්මන් පිළ කියන මෝඩ මිනිසයා පිල්ලයන් බේරා ගැනීම මහ සටනක යෙදලා සිටීම අපිට නම් අදාහ ගන්න බැරි තරම් ප්‍රශ්නයක්. හන්දයත් පසුගිය දශක කීපය තුළ අතිවිශාල ජනකායක් සමූල ඝාතනය කිරීමට සම්බන්ධ මෙම පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්නේ මේ උදේ ගම්මන්පිල නැමැති තකතුයිරු පුද්ගලයා ගැන වචන කියන්න අපිට වෙන නැහැ. තවත් ඉදිරියට යනවා නම් අද පුවත්පත්වල වාර්තා වෙනවා කෝටි 3ක් සමග බුද්ධි නිලධාරියා අල්ලස් දැලේ කියලා. මෙම බුද්ධි නිලධාරියා වාහනයක රුපියල් කෝටි 3ක් මුදල් සමග ඊ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි විශේෂ තතු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. දේශීය කිරිවලින් දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්. ඉතාමත් සතුටුදායක පුවතක්. ගරු ජනාධිපතිතුමා විසින් දේශීය කිරිවලින් නිපදවන දියර කිරි යෝගට් වැනි දේවල් වැට් බද්දෙන් නිදහස් කර තියෙනවා. තවත් විශේෂ කාරණයක් අද වාර්තා වෙනවා. මිනිස් වාසයට සුදුසු අලුත් ග්‍රහලෝකයක් සොයාගෙන තියෙනවා හාවර්ඩ් විශ්වවිද්‍යාල විද්‍යාඥයන් විසින්. මේ අනාගතයේදී ඇත්ත වශයෙන්ම ලෝකයට අලුත් සුබ ආරංචියක් වෙන බවට දැන් කරුණු තහවුරු කරගෙන යනවා. ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳුදා ඇමරිකාවට යනවා ඇමරිකන් ජනාධිපතිගේ නියෝජිතයන් සමුවීමට. අර දැන් පමුණවලා තියෙන අපනයන බද්ධ ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එම දූත පිරිසේ සාකච්ඡාව සාර්ථකත්වයට පත් වෙනවා කියලා අපි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්න ඕනේ. ලබන ජූලි සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම. මෙන්න තවත් හොඳ ප්‍රවෘත්තියක්. දිළිඳු පවුල් ලක්ෂ 4කට අස්වැසුම ලබා දීමටත් රජය තීරණය කර ඇති බව මන්නාරමේදී ජනාධිපතිතුමා පවසලා තියෙනවා. තව ප්‍රවෘත්තියක් ගත්තොත් පානදුර මෝදේ නාන්න ගිය සිසුන් දෙදෙනෙක් අතුරුදහන්. මෙවැනි සිද්ධීන් දිනපතා වාර්තා වෙනවා. අපට ඇත්ත වශයෙන්ම හරි කනගාටුයි. මෙම සිද්ධීන් කොපමණ වාර්තා වුණත් මේ වගේ සිද්ධීන් ඉදිරියටත් වාර්තා නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තැපැල් ඡන්ද දින සංශෝධන කරලා තියෙනවා. ඒ අනුව 24, 25, 28 සහ 29 දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බව එහි සභාපති රත්නායක මහතා පවසලා තියෙනවා. පොලිසියේ ගිනි අවියක් මත්තේගොඩ ව්‍යාපාරිකයෙක් ළඟ.
මේවැනි දේවල් තවදුරටත් සිදුවීම විහිළු සහගතයි. ඇත්ත වශයෙන්ම මෙයා භයානක තත්ත්වයක්. මෙය වහාම සොයා බැලිය යුතුයි. මෙම ව්‍යාපාරිකයාට පොලිසිය ගිනි අවියක් ලැබුණේ කෙසේද කියලා. තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. ගෝලී රන් මිලට සමගාමීව අපේ රත්තරන් මිලත් ගණන් ගිහිල්ලා තියෙනවා. එයත් ඉතින් රත්තරන් පරිහරණය කරන ජනතාවට සුභාරංචියක්. පිරිසක් බණ්ඩාරගම රෝහලේ යකා නටා රියානතුරකින් මියගිය පුද්ගලයෙක්ගේ මල සිරුර බලෙන් අරන් ගිහින්. මෙවැනි දේවල් ඇත්ත වශයෙන්ම මේ යුක්තිගරුක සමාජයේ නීතිගරුක සමාජයත් තුළ සිදුවෙන වාද කියලා අපිට තවදුරටත් හිතන්න වෙනවා. මේ ඉතාමත්ම භයානක තත්ත්වයක්. මූල්‍ය වංචාවකට චෝදනාවට රාහුල්ටත් සෝනියා ගාන්ධිටත් නඩු. සෝනියා ගාන්ධි කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ භාර්යාවක්. රාහුල් කියන්නේ වාගේ පුතෙක්. ඇත්ත වශයෙන්ම මේ ඉන්දියාවේ සිදුවීමක්. ලංකාවේ අපිට මෙවැනි සිදුවීම් බොහෝ වාර්තා වුණත් තව නඩුමගකට යන තත්ත්වයක් අපිට පෙනෙන්නට නැහැ. ට්‍රැෆික් දඩකොළ ඩිජිටල් වීමෙන් තැපෑලේ ආදායම තදින්ම වහින බවට වාර්තා වෙනවා. ඇත්ත වශයෙන්ම මෙය මහජනයාගේ පැත්තෙන් බලනකොට ඩිජිටල් ක්‍රමයට දඩ ගෙවීම ඉතාමත්ම කාලෝචිතයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම පහළ පැටීම ගැන ඇත්තට එසර සිතන්න දෙයක් නැහැ. මේ දෙකම රජයේ ආයතන. ඒ නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීමට තව බොහෝ දේවල් කළ යුතු ඇති බැවින් ඇමතිතුමාට පිළිබඳව සොයා බැලිය හැකියි. දැනට අද දිනට මෙපමණයි. ස්තුතියි.